අයිබෝවන් හැමදෙනාටම සුපුරුදු පරිදි මම ඩොක්ටර් තාරිකා පතිරත්න. ඉතින් අද බලාගෙන ඇති මොන ගිනි ගෙඩියක්ද අද අපිට දැනගන්න අරන් එන්නේ කියලා. මොකද ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් වලින් මම කතා කරන්න උත්සාහ කරන්නේ හැමෝම කතා කරනවානේ පොදුවේ තියෙන රෝග ගොඩාක් ගැන. නමුත් මගේ වීඩියෝස් වලින් ඔයගොල්ලෝ ගොඩක් දකිනවා ඇති කෙනෙක් අහලා දැනගන්න ලැජ්ජාවෙන් ඉන්න අපහසුයෙන් ඉන්න ගැටලු තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝස් වලින් තමයි ගැටලු හඳුනාගෙන ඩිවෝස් වලට යන්න ගියපු අය පවා නැවත ලස්සන පෞල් ජීවිත ගත කරන අවස්ථා මගේ වෛද්‍ය ජීවිතය තුළ මම දකිනවා. ඒ ගැන කියන්නේ මම හරිම සතුටින්. ඉතින් බහුතරයක් ප්‍රතිකාර ලබා ගන්න බහුල ප්‍රතිකාර ගන්න මගේ ළඟට එන තවත් ගැටලුවක් ගැන තමයි මේ අද කතා කරන්නේ. මේ ගැටලුව ගැන මම ඉදිරියට කතා කරලා තියෙනවා. නමුත් මට හිතුණා අද විස්තරාත්මකව තව ටිකක් කතා කරත් හොඳයි කියලා. ඒ තමයි ටිප්ස් පහේ ගැටලුව. ඒක කිව්වහම ගොඩක් අය දන්නවා පේජ් එකත් එක්ක ඉන්න. ඇත්තටම ටිප්ස් පහ කිව්වහම ලිංගික අප්‍රාණිකත්වයේ නිසි පරිදි හඳුනා ගන්න ටිප්ස් පහක් මම කියලා දීලා තියෙනවා. මේ ටිප්ස් පහ තව දුරටත් අපි විස්තරාත්මකව දැනගමු. ඒ කියන්නේ තව කෙනෙක්ට තමන්ගේ රෝගය දැනගෙන ප්‍රතිකාරවට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු පළවෙනි අවස්ථාව. උදෑසන ප්‍රාණවත් බව. සාමාන්‍යයෙන් කෙනෙකුට මුත්‍රා අවශ්‍යතාවයත් එක්ක උදෑසනට තමන්ගේ ශිෂ්ණය ප්‍රාණවත් වීම ස්වභාවිකව තියෙන දෙයක්. ඒ ස්වභාවිකව තියෙන දේ හැමදාම නැතිනම් ඒක ඔබට රෝගී භවයේ ලක්ෂණයක්. ඒ වගේම තමයි ලිංගික හැඟීම්. තමන්ට සාමාන්‍යයෙන් ඇතිවන sexual feelings සාමාන්‍ය විදිහට තියෙන්නේ නැද්ද? ඒක දැන් අඩු වෙලාද? මගේ වයිෆ් කොහොම හිටියත් මට මේ ගැන ෆීල් වෙන්නේ නැහැ ඩොක්ටර්. ඒ වගේ තමයි අපේ රෝගීන් අපිට කියන්නේ. ඉතින් අන්න ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් අන්න ඔබට ලක්ෂණයක් මතුවෙලා. ඊළඟ අවස්ථාව තමයි මේ feelings එනවත් එක්කම ශනිකව ප්‍රාණවත් කර ගැනීමට අවශ්‍ය නම් මේ කරගැනීමේ හැකියාව. ඒ හැකියාව මේ වෙද්දී ඔබට නැති වෙලා නම් අන්න එතනත් ගැටලුවක් තියෙනවා. හතරවෙනි අවස්ථාව තමයි ශක්තිමත් බව. ඔබ ළඟා කරගන්නා ප්‍රාණවත් භවයේ තියෙන ශක්තිමත් බව හොඳට තියෙනවා නම් පෙරට සාපේක්ෂව ඒ විදිහටම තියෙනවා නම් ගැටලුවක් නෑ. නමුත් අඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔන්නේ ලක්ෂණයක් ඔබට තියෙනවාමයි. ඉතින් මේ වගේම තමයි ඒ ඇතිවන ප්‍රාණවත් බව හා ශක්තිමත් බව ඔබට පවත්වාගෙන යන්න පුළුවන් නම් කර්තව්‍ය අවසන් වෙන තුරු. ඒ කියන්නේ පිට වෙන තුරු. ඔබට මේ ලක්ෂණේ ගැටලුවක් නැහැ. නමුත් ඔබට ඒ තරම් තියාගන්න අපහසුයක් තියෙනවා මධ්‍යයේ හෝ ආරම්භයේ ටික වෙලාවකින් ඔබට මේ නැති වෙලා යනවා නම් අඩු වෙලා යනවා නම් ඒ කියන්නේ ඔන්න ඒ ලක්ෂණයත් ඔබට තිබෙනවාමයි. ඉතින් මේ ගැටලුත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා මොනවද මට මෙහෙම වෙන්නේ මේවා රෝගද නැද්ද මේවා මොනවා නිසා ඇති වෙනවද කියලා විවිධාකාරයේ තමන් තනියම මේ ගැන ජජ් කරලා රෝග ගැන කිසිම අවබෝධයක් නැතුව මානසික පීඩාවට පත් වෙන අවස්ථා වුණ තරම් තියෙනවා. කොහොමත් මේ රෝගය පිරිමියෙක්ට තියෙනවා නම් තමන්ගේ පිරිමිකමේ මේ ලක්ෂණය අඩුවීම පෞද්ගලිකව ඔහුට අනිවාර්යයෙන්ම ලොකු මානසික පීඩනයක් ගෙන දෙන දෙයක්. ඉතින් අපේ සායනය තුළ කායික රෝගයට ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාර දෙකම එකට යනවා කවුන්සලින් එක්ක. ඉතින් මේ ආකාරයෙන් ඔබට සායන සහභාගී වෙලා නිසි ආකාර ප්‍රතිකාර පද්ධතියක් ඔස්සේ සුව කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සති දෙකේ බෙහෙත් වාර 1-6 අතරතුරේදී අපිට සුව කරලා අවසන් කරන්න පුළුවන්. ඉතින් හමු වෙන්න මේ වගේ වීඩියෝස් එක්ක ඔබගේ රෝග ගැන දැනගන්න, රෝගයක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න. ඔබට පුළුවන් මේ වගේ තොරතුරු දැනගත්තාම අපේ channel subscribe කරලා තියාගන්න. YouTube, Facebook, TikTok හරහා අපි ඔබ සම්බන්ධ වෙනවා Instagram හරහා. ඉතින් හැමදිනටම ප්‍රාර්ථනා කරන්න ආදරණීය සතියන්තයක්.